මේ තමයි eShop web application එක හදන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් sign up part එකේ back end coding part එක, ඒ වගේම validation part එක ගැන කතා කරනවා. තව database එකට user ගේ details add වෙන විදිහ ගැනත් කතා කරනවා. මගේ පළවෙනි වීඩියෝ එකෙන් eShop web application එකේ sign in sign up part වල ඩිසයින් එක වගේම back end code ගැන කතා කරා. දැන් අපි sign up process එක ගැන කතා කරමු. මේ sign up page එකේ input field 6ක් තියෙනවා. මේ input field 6ම හරියට fill කරොත් තමයි user ගේ data database එකට save වෙලා sign in page එකට යන්න පුළුවන් වෙන්නේ. මෙතන මුකුත් fill කරන්න නැතුව sign up button එක click කරොත් අපිට මෙහෙම please enter your first name කියලා message එකක් එනවා. ඊට පස්සේ අපි example එකක් විදිහට name එකක් add කරමු. ඊට පස්සේ අපි මෙතන ආය sign up button එකේ ගියොත් එහෙම please enter your last name කියලා එනවා. අපි මෙතන example එකකට මෙහෙම නමක් දැම්මාට පස්සේ ඊට පස්සේ sign up button එක click කරා please enter your email address කියලා error එකක් එනවා. අපි එතකොට මේ pattern එකට අදාළ මේ example එකේ තියෙන pattern එකට අදාළ වෙන්නේ නැතුව තියෙන email address එකක් දීලා බලමු. එතකොට අපිට invalid email address කියලා එනවා. ඊට පස්සේ අපි හරි email address එකක් දීලා බලමු. එතකොට please enter your password කියලා එනවා. අපි ඊට පස්සේ password එකක් දීලා බලමු. එහෙනම් password එකක් දුන්නාම password must contain 5 to 20 characters කියලා එනවා. ඊට පස්සේ අපි 5ට වඩා වැඩි 20ට වඩා අඩු වෙන password එකක් දීලා බලමු. එතකොට අපිට please enter your mobile number කියලා message එකක් එනවා. මේ example එකේ නැති විදිහේ අපි number එකක් දීලා බලමු. එතකොට අපිට මෙහෙම error එකක් එනවා. ඊට පස්සේ අපි හරි විදිහට mobile number එකක් දීලා බලමු. ඊට පස්සේ අපිට මෙහෙම gender එකකුත් දුන්නාට පස්සේ sign up button එකේ ගියාම success කියලා එනවා. ඊට පස්සේ අපි ආය මේක click කරොත් එහෙම අපිට user with same email address or same mobile number already exist කියලා එනවා. ඊට පස්සේ අපිට ගිහින් බලන්න පුළුවන් අපේ database එකට. මෙතන අපේ database එකට අපි refresh කරලා බැලුවොත් අපි දැන් add කරපු details ටික ඔක්කොම වැටලා තියෙනවා. ඒ කියන්නේ අපි හරියට database එකට user ගේ data ටික add කරලා තියෙනවා. ඊට පස්සේ අපි back end code එකට ගිහින් බලමු. back end code එකේදී අපි මෙහෙම හැම text field එකකටම අදාළ වෙන්න label දීලා තියෙනවා. first name, last name, email, password, mobile, gender වගේ. ඒකල අපි හැම text field එකකටම unique ID දීලා තියෙනවා. මෙතන if name, l name, email, password, mobile, gender කියලා. මේ ID වලින් user type කරන data ඔක්කොම අපි JavaScript එකට අරන් යනවා. මෙතන JavaScript එකේදී මේ data ටික ඔක්කොම document.get element by id කියන එකකින් අල්ලගෙන ඉන්නවා මේ id එක. ඒ වගේම variable එක f name කියලා variable එකකින් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ අපි මෙතන මේ data ඔක්කොම append කරලා
sign up process එකට දානවා. ඊට පස්සේ අපේ sign up process එකේදී අපි මෙහෙම validation part එකට ඒ ID ටික ඔක්කොම add කරලා තියෙනවා. මෙතනින් මේ පේන විදිහට අර sign up page එකේදී ආපු errors එන්නේ මේ validation part එකේ හින්දා. මෙතෙන්දී අර first name එක ගහන්න නැතුව අපි කෙලින්ම sign up button එක දුන්නත් please enter your first name කියලා pattern error එක තියෙනවා. ඊට පස්සේ first name එකේදී අපි characters 50ට වඩා වැඩියෙන් ගැහුවොත් මෙහෙම error එකක් එනවා. ඊට පස්සේ මෙතන last name එක type කරේ නැතුනම එන error එක එනවා. මෙතන last name එක characters 50ට වඩා අඩුවෙන් තියෙන්න ඕනි කියන error එක තියෙනවා. ඊට පස්සේ email address එක enter නොකරාම තියෙන error එක මෙතනින් පෙන්නනවා. ඒකෙදි characters 100ක් විතරයි අපිට email address එකට දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැරදි විදිහට email address එකක් දැම්මොත් එහෙම invalid email address කියලා එන error එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මෙතන password එක enter කරේ නැතුනම එන error එක පෙන්නනවා. මෙතනින් අපේ password වල characters ගාන 5ට වඩා අඩු 20ට වඩා වැඩි 20ට වඩා අඩු characters ගානක් තියෙන්න ඕනේ කියලා තියෙන error එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මොබයිල් එක ටයිප් කරේ නැතුනම එන error එක මෙතනින් පෙන්නනවා. මෙතනින් මොබයිල් එක characters ගාන අඩු වුණොත් තියෙන error එක පෙන්නනවා. මෙතනින් පෙන්නන්නේ characters 10ක් තියෙන්න ඕනි කියන එක. ඊට පස්සේ අපි 0.7 මුලින්ම තියෙන්න ඕනේ මොබයිල් නම්බර් එකක් වෙන්න ඕනි කියලා පෙන්නනවා. ඊළඟට තුන්වෙනි නම්බර් එක 0.1245667 කියන නම්බර්ස් වලින් එකක් වෙන්න ඕනි කියන එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ තියෙන නම්බර්ස් 7 බිංදුවේ ඉඳන් 9 වෙනකම් තියෙන නම්බර්ස් වලින් එකක් වෙන්න ඕනි කියලා තියෙන ටික තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ වැරදි මොබයිල් නම්බර් එකක් ක්ලික් කරාම පෙන්නන ඇඩ් කරාම පෙන්නන error එක තමයි මෙතනින් පෙන්නන්නේ. මේ තියෙන ඔක්කොම data ටික හරියට fill කරොත් විතරයි අපිට database එකට data යවා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට database එකට data යවා ගන්න පුළුවන් query දාලා තියෙනවා. එතෙන්දී අපි data හැම එකටම වෙන වෙනම connection code type කරන්න බැරි හින්දා අපි වෙනම connection.php කියලා එකක් හදලා තියෙනවා. එතෙන්දී මේ connection එකේදී අපි මෙහෙම local host මෙතන user name එක දීලා තියෙනවා, password එක තියෙනවා අපේ. ඒ වගේම eShop කියන database එකට යන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ අපේ port එක තියෙනවා 33.6 කියන. ඒ වගේම මෙතන IUD කියන්නේ insert, update, delete කියන queries ගැන තියෙනවා. ඊට පස්සේ මෙතන search query එක ගැන තියෙනවා. ඊට පස්සේ මෙතන sign up process.php කියන එකේ මෙතන search query එකක් දාලා තියෙනවා අපි. ඊට පස්සේ එකම user කෙනෙක් එකම email address එකකුයි එකම phone number එකකිනුයි add වෙද්දී එන error එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ user අපේ web application එකට add වෙන date එකයි time එකයි අපිට හොයාගන්න පුළුවන් වෙන code එක තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ මේ query එකකින් අපි පෙන්නන්නේ database එකට data ටික insert කරන code එක. ඊට පස්සේ අපි මේ ඔක්කොම data ටික insert වුණාට පස්සේ එන success කියන එක තමයි මෙතනින් පෙන්නන්නේ. මෙතනින් අපේ sign up page එකේ validation part එක ඉවර වෙනවා. එතකොට
මෙතනින් අපි ඩේටාබේස් එකට බැලුවොත් එහෙම අපි ඉස්සෙල්ලා දීපු එක පෙන්නනවා ඩේටා ටික පෙන්නනවා. ඒ වගේම මෙතනින් ඊමේල් එක first name last name password mobile මෙතනින් join date එක පෙන්නනවා. මෙතන validation code එක මෙතන gender id එක එක කියන්නේ male දෙක කියන්නේ female මෙතන status id පෙන්නනවා. එතනින් අපේ sign up page එකේ validation part එක ඉවර වෙනවා.